එහෙනම් ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉක්මනින්ම යවන්න නැතුව කොහොමද හුඟක් වෙලා වැඩේ කරන්නේ කියන එක ගැන. දැන් අපි හුඟක් අය ඒ කියන්නේ ලංකාවේ හුඟක් පුද්ගලයෝ ලංකාව විතර නෙමෙයි ලෝකෙ හුඟක් කොල්ලන්ට වැඩේ පටන් ගත්තු ගාම ඉක්මනින්ම යනවා. එතකොට මේක නවත්ත ගන්නනේ ඕනේ. එතකොට නවත්ත ගන්න නම් අපිට ක්‍රම කිහිපයක් ඔස්සේ නවත්ත ගන්න පුළුවන්. ආහාර මගිනුත් නවත්ත ගන්න පුළුවන් මේක. අපි ඉස්සෙල්ලා ආහාර මගින් කොහොමද මේක කරන්නේ කියලා පටන් ගමු. සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ කාන්තාව හරි පෙම්වතිය හරි වයිෆ් හරි කාත් එක්ක හරි රින්ග් එක එකතු වෙන්නේ ඉස්සෙල්ලා පැයකට වගේ ඉස්සෙල්ලා හොඳ කෝෆි එකක් වගේ බොන්න පුළුවන් නම් සීනි නැතුව හොඳ කෝපි එකක් වගේ බොන්න පුළුවන් නම් ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම නවත්ත ගන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඊට අමතරව සාමාන්‍යයෙන් අද වර්තමාන වෙනකොට අද සමාජයේ රෙඩ් බුල් වගේ එහෙම නැත්නම් අධික කැෆේන් තියෙන ඒවත් පානෙට ගන්නවා. ඒකෙන් ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම නවත්ත ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ශුක්‍රාණු පිට වුණත් ඇඟට එනර්ජියක් තියෙනවා. ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පිට වුණා කියලා දැන් පෙලක් පිට වුණාම මේක නවතිනවනේ. අඩපණ වෙනවනේ. අඩපණ වෙන්නේ නැතු වෙන්න ශිෂ්ණය ප්‍රාණවත්ව තියාගෙන වැඩේ කරන්න පුළුවන්. අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි ඉක්මනින්ම ශුක්‍රාණු පිට නොවෙන්න ප්‍රධාන වශයෙන්ම දෙවෙනි ක්‍රමයේ වැදගත් වෙනවා. අපි ඉක්මනින්ම ශනිකව මේ ලිංගිකත්වයේ යෙදෙන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ කෙල්ල හම්බෙච්ච ගාම ඇඳේ දාගෙන මේක කරන්න යන්න හොඳ නැහැ. හරි කවුරු හරි ඒ ලිංගික කාන්තාව එහෙම වුණොත් මේක ඉක්මනින්ම යනවා. මොකද අධික ආශාවත් එක්ක වැඩි ඉක්මනින්ම ඉවර වෙනවා. දෙක තුන මේවා එනකොට දෙක තුන පයින්නකොට ඉවරයි වැඩි. ඒ හින්දා අපිට මේක පුළුවන් මේ කොහොමද? ඒ කියන්නේ එකපාරටම ලිංගික ක්‍රියාවට යන්නේ නැතුව ස්පර්ශ කරලා අපි කියන්නේ සොෆ්ට් ස්පර්ශ කරලා විනාඩි 20ක් 30ක් මේ විදිහට ස්පර්ශ කරලා අපි වෙලක් අය මුඛ සංසර්ගය කරනවා. ඒ සාමාන්‍යයෙන් කරලා හිමීට ලිංගික ක්‍රියාවට යනවා නම් මේ ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. මේකත් එක්කම අදාළ වෙනවා තුන්වෙනි මං කියන කාරණේ. දැන් මේක කරලා ගියත් සමහරට හදිස්සි වෙලා මේක කරන්න හදිස්සි වෙලා වේගෙන් කරන්න ගිහිල්ලා ඉක්මනින්ම ශුක්‍රාණු පිට වෙන්න පුළුවන්. එහෙම නැති වෙන්න අපි තුන්වෙනි ක්‍රමයේ විදිහට භාවිතා කරන්න ඕනේ. අපි එකම පොසිෂන් එකට මේ ලිංගික කටයුතු වල යෙදෙන්න හොඳ නැහැ. එකම පොසිෂන් එකට ලිංගික කටයුතු වල යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙනවා. ඒ හින්දා එකම ඉරියව්වෙන් ලිංගික ඉරියව්වෙන් ලිංගික ක්‍රියාකාරකම කරන්න එපා. එතකොට ඕගොල්ලෝ පුරුදු වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලා බලන්න වෙනවා Tamanට පහසු සිත් ගන්නාසුළු හොඳ වින්දනයක් තියෙන ඉරියව් මොනවද ලිංගික ඉරියව් මොනවද කියලා. ළමන්ට ආවේනික විදිහට ලිංගික ඉරියව් 4-5ක් හදාගන්න. එතකොට මේක ටික වෙලාවක් කරන ඉරියව්වකින් Tamanට යන්න වගේ එනවනම් ශුක්‍රාණු පිටවීමකට වගේ එනවනම් ඊළඟ නවත්තලා ඊළඟ ඉරියව්වට යනවා. ඊට පස්සේ ඊළඟ ඉරියව්වට යනවා. ඔහොම ඉරියව් ටික මාරු කරන්න ඕනේ. එතකොට මේකේ විවිධ ලිංගිකත්වයේ කියන එකේ විවිධත්වයක් තියෙනවා. ඒතකොට ලස්සනක් තියෙනවා. මොකද ලිංගිකත්වය කියලා කියන්නේ ඇඟ උඩ ඇඟක් උඩ ඇඟක් නැග නැත්නම් බුරියට බුරිය තියාගෙන මේකම කරන කතාවක් නෙමෙයි. මේකේ විවිධ ඉරියව් තියෙනවා. ඒ ඉරියව් අත්දැක බලන්න ඕනේ. මිනිස්සෙක් විදියට මැරෙන්න ඉස්සෙල්ලා. මොකද සෑම පුද්ගලයෙකුටම ලිංගිකත්වය කියන අත්‍යවශ්‍ය දෙයක්. ඒතකොට මේක තව එක කාරණයක්. ඒ කියන්නේ ඉරියව් මාරු කිරීම තුලිනුත් අපිට ශුක්‍රාණු පිට නොකිරීමට හැකියාව තියෙනවා. තව කාරණයක් තියෙනවා. ඒ තමයි මොකක්ද? තව එකම කාරණයක් තියෙනවා. මේක හැබැයි වෙලක් අයට මේක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ලිංගික එකතු වෙන්නේ ඉස්සෙල්ලා. ලිංගික එකතු වෙන්නේ ඉස්සෙල්ලා. මේක සාමාන්‍යයෙන් සැමියා හස්බන්ඩ් තමයි මේක කරන්න ලේසිම. බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙලා රූම් එකට ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි මේක කරන්න ලේසිම. ලිංගික ක්‍රියාකාරකමට ඉස්සෙල්ලා තමන් පිරිමියට පුළුවන් ස්වයං නින්දනය කරලා ශුක්‍රාණු ටික පිට කරන්න කලින්. පිට කරලා ටික වේලාවකට පස්සේ හොඳට වතුර ටිකක් එහෙම බීලා අන්න ඊට පස්සේ අර මම කියපු පළවෙනි විදිහ දෙවෙනි විදිහ අනුගමනය කරා නම් ඒ කියන්නේ එකපාරට මේ ලිංගික ක්‍රියාකාරකම් නැතුව ස්පර්ශය මගින් සොෆ්ට් ස්පර්ශය මගින් හෝ Taman කැමති හાર્ඩ් ස්පර්ශය මගින් ලිංගික ක්‍රියාකාරකම්ට යනවා නම්
එතකොට ශුක්‍රාණු නිපදවීමට කාලයක් ගත වෙනවා. ඒ හින්දා ශුක්‍රාණු ඉක්මනින් පිට වෙන්නේ නැහැ. මොකද ශුක්‍රාණු පිට වෙන්නේ ශුක්‍රාණු නැති නිසා. එතකොට ඒවා නිෂ්පාදනය වෙන කාලයක් යනවානේ. ඒ හින්දා අපිට බොහෝ දුරට මේක හුඟක් වෙලා කරන්න පුළුවන්. ඕගොල්ලෝ සමහරට මේක අත්දැකීමත් ඇති. සමහරට පළවෙනි පාර ශුක්‍රාණු පිට වුණාම ආපහු දෙවෙනි පාර අපි ලිංගික ක්‍රියාකාරම එකතු වෙනකොට දෙවෙනි පාර අපිට වැඩි වේලාවක් ලිංගික ක්‍රියාකාරමේ යෙදෙන්න පුළුවන්. බොහෝ විට ඒක පැයක් විතර වෙන්නත් පුළුවන්. පැය දෙකක් විතර වෙන්නත් පුළුවන් සමහර විට. පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මේක වෙනස් වෙනවා. කියන්නේ පුද්ගලයා ශරීර ශක්තිය අනුව මේක වෙනස් වෙනවා. අභ්‍යන්තර ශරීර ශක්තිය මේකට ඉතාමත් වැදගත්. ඊට අමතරව ලිංගික කටයුතු විශාල දීර්ඝ වේලාවක් කිරීමට අපිට කරන්න පුළුවන්. අපි ලිංගික ක්‍රියාකාරකම යෙදෙනකොට අපේ ශිශ්නයත් ශරීරයත් සම්බන්ධ වෙන තැන තියෙන්නේ. ශුක්‍රාණු යන්න ලං වෙනකොට එතන අපි තදින් ඉල්ගගෙන ඉන්න ඕනේ. ශුක්‍රාණු පිටවීමට නොදී. එතකොට ශුක්‍රාණු අවහිරතාවයක් ඇති වීම නිසා ශුක්‍රාණු පිටවීම අඩාල වෙනවා. ඒ වගේ මේකට දැන් ඔය එක රින්ග්ස් වලලුත් තියෙනවා. මම දැක්ක මිලදී ගන්න ඔය එක ඔන්ලයින් අපිට ගෙන්න ගන්න පුළුවන්. එහෙම ඒවත් තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. මේ පෙලක් කොන්ඩම් වල ඉක්මනින්ම ශුක්‍රාණු නොයන්න ඒ අදාළ ආලේපන භාවිතා කරලා තියෙනවා. ඒ වගේ දෙයක් ඔයගලන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ හින්දා ඔන්න අද මම ඔයගලන්ට කියලා දුන්නා ඉක්මනින්ම ශුක්‍රාණු පිට නොකර කොහොමද වැඩි වේලාවක් මේ ලිංගික කටයුතු ලෙදෙන්නේ කියලා. මොකද මේ ලිංගික කටයුතු කියන එක මාරම දෙයක්. අපි ඒක දන්නවා මේ ලිංගික මිනිසා හා ඩොල්ෆින් කියන සත්වයා ලිංගික කටයුතු ලෙදෙන්නේ තමන්ගේ තෘප්තිය සඳහා. එතකොට මේගොල්ලන්ට වෙලාවක් නැහැ. මිනිස්යාට ලිංගික කටයුතු වල යෙදෙන්න වෙලාවක් නැහැ. ඕනම වෙලාවක ලිංගික කටයුතු වල යෙදෙන්න පුළුවන්. අනිත් සත්තුන්ට වගේ නෙමෙයි. එහෙනම් මේක අපි වින්දනය කරන දේ. ඒ වින්දනය කරන දේ හරියට කරන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ නැත්නම් ලෝකයේ සාමාන්‍ය බොහෝ දුරට අපි අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් ලිංගික කටයුතු වල යෙදෙනවනම් හොඳ ආලෝකයක් සහිතව කරන්න පුළුවන්. මොකද අපි වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කරුවල යතපත ගාලා කිසිම දෙයක් අපිට වින්දනයක් කරන්න බෑ. දැනෙන දේ වැඩක් නැහැ. අපිට පේන දේකුත් තියෙනවනේ. අපිට මූණේ ඉරියව් ඉඳන් පේන්න ඕනේ. සාමාන්‍ය පිරිමි කැමති කාන්තාවගේ මූණ ඉරියව්. ඒ ලස්සන වෙලාව බලන්න කැමති. ඒ කාන්තාවත් පිරිමින්ගේ මූණ ඉරියව් ටික වෙනස් වෙන විදිය බලන්න කැමති. හරි. ඒ හින්දා හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ ලිංගික යෙදෙනකොට ආලෝකයක් තියෙන තැනක් තෝරගන්න. නැත්නම් ආලෝකයක් අපි මේ දාගන්න ආලෝකයක් අපි යොදා ගන්න පුළුවන් වෙනවා. ආලෝකයක් කියන්නේ බල්බ් එකක් පාවිච්චි කරනවා කියන එක. නැත්නම් ෆෝන් එක මේ කැමරාවේ ලයිට් එක පාවිච්චි කරනවා කියන එක නෙමෙයි.